සිහිනේ ආදී නව අවුරුදු ඈදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආදී නව අවුරුදු ඈදී රුසිරු සලඹ මහද නද දෙනා සිනා උදාවේ වසර නිමාවේ Hello! 2026 අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ ගේන පළවෙනි vlog එක ලංකාවෙන් පිට ඉන්න අපි කොහොමද අපේ අවුරුදු මාසේ අවුරුදු සැමරුවේ කියලා තමයි මේ vlog එකෙන් අරගෙන එන්නේ. ඉතින් අලුත් අවුරුද්දේ අවුරුදු vibe එක අපිට මුලින්ම අරන් ආවේ සචිනී අක්කා. ඉතින් සචිනී අක්කා අපි කට්ටිය කෙනෙක්ගේ ක්ලාස් එක අපි සෙට් එක එකතු කරගෙන ලස්සන dance cover එකක් කරා. ඉතින් ඒ dance cover එක දැන් release කරලා තියෙනවා. සචිනී නිපුන්සලා YouTube channel එකට ගිහලා අනිවාර්යෙන් ඒක බලන්න. මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ behind the scenes ටිකක්. ඇත්තටම කියනවා නම් ඉතින් හරිම ලස්සන memorable day එකක්. කොහොමද ඉතින් ළමයි 70ක් විතර එකතු කරගෙන කරපු වැඩක්. ලේසි නැහැ. ඒ හැමෝම කැමරා එකට අහු වෙන්න ඕනේ, බලන්න ඕනේ, ඒගොල්ලන්ගේ හැම ෆෝමේෂන් තියෙන්න ඕනේ. සෑහෙන ලොකු කට්ටක් කාලා කරපු වැඩක්. ඉතින් ඔයාලා බලන්නේ විනාඩි 7ක 8ක වීඩියෝ එකක් වුණාට අපි උදේ ඉඳන් හවස වෙනකන් දවසම ෂූට් කරපු වීඩියෝ එකක් අපි කට්ටියම. ඒ දවස් විතරක් නෙමෙයි ඉතින් ඒ කොරියෝග්‍රැෆි එක හදන්න ඕනේ, අපි ඒක ප්‍රැක්ටිස් කරගන්න ඕනේ, ඇඳුම් හදා ගන්න ඕනේ. ඉතින් සෑහෙන ලොකු වැඩක්. ඉතින් ඒක සෑහෙන ලොකු මහන්සියක් අරන් කරපු වැඩක්. ලස්සන අවුට්පුට් එකක් තියෙන වැඩක්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න, ලයික් කරලා, කමෙන්ට් කරලා ඔයාලගේ අයිඩියාස් ෂෙයා කරන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ වැඩේ අපි කරන්නේ ලංකාවේ ඉඳන් නෙමෙයි. අපි ලංකාවෙන් පිට ඉන්න අපි එකතු වෙලා තමයි මේ අවුරුදු vibe එක ගන්න. ඉතින් ඒක වෙනම ෆීලිං එකක්. ඇත්තටම කියනවා නම් ලංකාවෙන් පිට මේ වගේ දෙයක් කරනකොට එන ෆීලිං එක ඉතින් හරිම ලස්සනයි. So don't miss this. ලස්සන දුනුකේ මල වගේ මැනිකේ දැක්කම උදේ මගේ හිත පිරුණේ ලස්සන දුනුකේ මල වගේ මැනිකේ දැක්කම උදේ මගේ හිත පිරුණේ. And then I got my second birthday surprise for the year. My birthday was in February, but then they had planned this in April. මොකද අපේ Sydney girl Melbourne ඉන්නේ April වල, and the girl gang got back together in April. But then that's totally fine. Like the last year of your 20s is worth celebrating every single day of the year. ඔන්න ඊළඟ දවසේ අපි මෙල්බර්න් වල තියෙන පන්සලකට දාණය අරන් ගියා. මොකද ලංකාවේ ඉතින් ඒ වගේ දේවල් අපේ අම්මලා කරනවා, අපි කරන්නේ සපෝට් කරන කෙනේ. ඉතින් මෙතෙන්දී දාන බාර අරගෙන ව්‍යංජන ගැන හිතලා හැමදේම අපි මැනේජ් කරගන්න එක it's nice. ඒ එක්ස්පීරියන්ස් එකක්. මෙතෙන්දී කියනොන් තව දෙයක් තමයි දැන් අපි ව්‍යංජන 13ක් බාරගත්තා. ඉතින් අපිට ඒ ඔක්කොම හදන්න අමාරුයි. ඉතින් ගොඩක් කලාවට මෙහිදී අපි සපෝට් එකක් ගන්නවා මෙහි තියෙන ලංකන් රෙස්ටොරන්ට්ස් වලින්. ඉතින් අපි ප්ලෑන් කරපු මෙනු එකෙන් වැඩි කොටසක් අපි බාර දුන්නා House of Ceylon in Oakleigh. ඉතින් එයාලා අපිට ඕනේ මෙනු එක අහලා ඉතින් ඒක අපිට ඕන විදිහටම වෙලාවට රෙඩි කරලා අපිට හෑන්ඩ් ඕවර් කරා. So thank you House of Ceylon in Oakleigh. හරි ඔන්න ඊළඟ දවස් තමයි අපේ අවුරුදු උත්සවයේ තිබ්බේ. ඉතින් අවුරුදු කියන්නෙම කට්ටියට එකතු වෙන්න එන්ජොයි කරන්න හොඳ සීසන් එකක්. ඉතින් මේ අවුරුද්දෙත් අපේ කට්ටිය එකතු වෙලා පොඩි ඉවෙන්ට් එකක් කරා. අවුරුදු ඉවෙන්ට් එකක් කට්ටියට එකතු වෙලා එන්ජොයි කරන්න. අපේ අවුරුදු උත්සවයේ කොහොමද උනේ, මොනවාද තිබ්බ ගේම්ස්, කට්ටිය කොහොමද එන්ජොයි කරේ කියලා පොඩි ක්ලිප්ස් ටිකක් මම දාන්නම්.
හරි ඔන්න ඉතින් අපේ පළවෙනි තරඟය තමයි බැලුන් ඇල්ලීමේ තරඟය. ඔය ඉන්නේ අපේ බැලුන් ඇල්ලීමේ කපල්ස් ටික. බැලුන් ඇල්ලීමේ තරඟය ඉතින් වතුර පුරපු බැලුන් බෝල අපි පාස් කරනවා. ටික ටික දුර වැඩි කරනවා. ඉතින් මේ උපරිම දුර ඉඳන් බැලුන් බෝලේ පුපුරව ගන්න නැතුව ඉතුරු වෙන කපල් එක පාස් කරලා ඉතුරු වෙන කපල් එක තමයි දිනන්නේ තරඟේ. රාශියන් හිමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්‍යමින් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිල පිපිරි කුරුදු ඔය අතරේ ඇත්තටම අපේ අවුරුදු ඉවෙන්ට් එක දැක්කලා ඒ අපේ රටේ නොවන දෙන්නෙකුත් ජොයින් වුණා අවුරුදු ගේම්ස් වලට. They had so much fun doing අවුරුදු games with us. ඒක අපිටත් හරිම fun experience එකක් වුණා. ඔන්න දැන් මේ වෙද්දි පොලිමටම කපල් සෙට් එකක් අයින් වෙලා ගිහිල්ලා අන්තිම කපල් තුන තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඔන්න මෙතන වෙච්ච ප්‍රශ්නේ තමයි ඉතුරු වෙලා හිටිය කපල් තුනයිනේ. ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක් බෝලේ පාස් කරද්දි බෝල කියන්නේ බැලු බෝල පිපුරුණා. අන්තිම එක්කෙනා බෝල් පාස් කරලා නැහැ. ඉතින් සාධාරණ තරඟයක් වෙනුවෙන් දැන් අපි කට්ටියම ලෑස්ති වෙන්නේ අන්තිම කපල් එකත් බෝලේ පාස් කරනකම්. බෝලේ අතෑරුණා. හැබැයි ලකීලි ඒ බෝලේ කැඩුනේ නැහැ. ඉතින් කොහොමරි බෝලේ පුපුරව ගන්න නැතුව ඉතුරු වුණ කපල් එක තමයි ඒ and they won the game. ඔන්න ඔය විදිහට තමයි බැලුන් ඇල්ලීමේ ගේම් එක ඉවරුනේ. ඊළඟ තරඟේ තමයි කකුල් තුනෙන් දිවීමේ තරඟය. මේ ගේම් එකටත් කපල් එකක් ඕනනේ. මේ ගේම් එකේ කපල්ස් කකුල් ගැට ගහගෙන තමයි එක කකුලක් ගැට ගහගෙන දෙන්නගේ තමයි දුවන්නේ විනිං පොයින්ට් එකට. ඉතින් දැන් කට්ටිය ගේම් එකට ඉන්න කපල්ස් ටික කකුල් ගැට ගහ ගන්නවා. ඒ අතරේ තව කපල්ස් ප්‍රැක්ටිස් කරනවා. ඇත්තට මේ ගේම් එකට පොඩි ප්‍රැක්ටිස් එකක් නම් ඕනේ. ඉතින් මම වටේට වීඩියෝ කරගෙන ඉඳලා ප්‍රැක්ටිස් කරගන්නත් බැරි වුණා. වටේටම වීඩියෝ කර ඉඳලා ඔන්න ඕක තමයි අන්තිමට මට උනේ. මටයි සෙලින්ජයි අඩියක්වත් තියාගන්න බැරි වුණා. අඩි දෙක තුනක්වත් ඉස්සරහට හරියට. හරි. දැන් ඊළඟ තරගේ ඉදි කට්ටියට නූල දැමීමේ තරගේ තමයි දැන් කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. normally අවුරුදු සෙලිබ්‍රේට් කරන්නේ ලංකාවේයිනේ. ඉතින් අපි මේ ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ ඉතින් මේ රටක ඉඳන් හරිම අමාරුයි අපිට මේ විදිහට එකතු වෙන්න. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට හැමෝම දකින්න ඇති අපි කට්ටිය විතර එකතු වෙලා පෝස්ට් දානවා, වීඩියෝස් දානවා. හැබැයි හැමෝටම හරිම බිසි ෂෙඩියුල්ස් තියෙන්නේ. ඉතින් ඒ බිසිනස් එක නිසාම වෙන්න ඇති අපිට පුළුවන් වෙන හැම වෙලාවකම අපි try කරනවා කට්ටිය එක්ක එකතු වෙන්න. එහෙම කට්ටිය එකතු වෙන chance එකක් තියෙනවා නම් අපි කොහොම හරි ඒකට වෙලාව හදා ගන්න බලනවා තියෙන බිසි ෂෙඩියුල් එකෙන්. මොකද අපි දන්නවා ඒක මිස් වුණොත් ආයේ ඒ දවස් හරි මොමන්ට් එක හරි ගන්න ආය අපිට හරි අමාරුයි කියන එක අපි දන්න නිසා අපි බිසි ෂෙඩියුල් ඇතුලේ පුළුවන් තරම් අපිට එකතු වෙන්න අපි වෙලාව හදා ගන්න. අනපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි. ඇතරම චමීමයි කලින් ඩේට් එකක් ෆික්ස් කරන් ගියට අපිට එතනින් එහාට දෙයක් කරන්න බැරි වුණා අපිට තිබ්බ වැඩ ටිකත් එක්ක. ඉතින් අපිට ඇත්තටම කියලා නම් පැය 24කටත් වැඩිය අඩු කාලෙකින් තමයි මේ ඔක්කොම arrange කරගෙන plan කරගෙන events ටික ready කරගෙන පොඩි agenda එකක් හදලා ඊපොකත් අපි කට්ටියට මේ වෙලාවට පටන් ගන්නවා මේ වෙලාවට ඉවර වෙනවා කියලා අපි මේ වෙලාවක් දීලා තිබ්බා. මොකද ඒගොල්ලන්ගේ schedules adjust කරගන්න ඕන නිසා.
මුළු ගමන පුරාම අත් දෙක බැඳගෙන ඉන්න ඕනේ. මකරයක් තියෙන කහ පාට. මකරේ කටෙන් අරන් එන්න ඕනේ. උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේශේ හැටියට නොම වෙයි හරි ඔන්න ඉතින් මෙන්න මේ තරගෙනකන් තමයි මම අවුරුදු උත්සවවල බලාගෙන ඉන්නේ. ඇත්තටම අනිත් අය perform කරන විදිහ තමයි බලන්න ඕනේ. ඉතින් මමත් participate කරා. ඉතින් මේ පැණි බම්බරේ තරගේ අපි හැමදාම දැක්ක traditional game එකක් නොවුනට මේක හරිම fun game එකක්. ඉතින් teams තුනක් හිටියා අපේ එකේ. ඒ teams තුනටම pole එකක් තිබ්බා. ඒකේ උසට ඔළුව හදාගෙන ඒක වටේ වට 7ක් කැරගෙන්න ඕනේ. ඒත් එක්කම මම තෑන්ක් කරනවා එදා ආපු හැමෝටම. ඉතින් ඒ හැමෝම ආව නිසා තමයි එදා ඉවෙන්ට් එක ලස්සන මතක හිටින දවසක් වුණේ. Thank you so much for showing up and supporting us. සමාජයට විරුවක් වෙනවා. ඉතින් හැමෝම අපිට ලොකු සපෝට් එකක් දුන්න මේ වැඩේ කරන්න, බඩු හොයාගන්න, බඩු ගේන්න. ඇත්තටම මේක හැමෝම එකතු වෙලා කරපු ලස්සන වැඩක්. ඉතින් ඒක තමයි අවුරුදු වයිබ් එක කියන්නේ. හැමෝම එකමුතු වෙන්න ඕනේ. එකතු වෙලා කරාම තමයි ඕනෙම දෙයක් ලස්සන. මේක ඇත්තටම ක්‍රිකට් ක්ලබ් එකක්. ඉතින් ඒ නිසා අපිට අවුට්ඩෝර් ග්‍රවුන්ඩ් එක තිබ්බ ලොකු ඒරියා එකක් අපිට යූස් කරන්න. ඒ වගේම ඉන්ඩෝර් ඒරියා එකත් ලොකු හොඳට ඉඩ තිබ්බා. ඉතින් අපි එළිය කරන්න ඕනේ ඉවෙන්ට්ස් ටික අපි එළිය කරලා තව පොඩි පොඩි ගේම්ස් ටිකක් අපි ඇතුලේ කරා. ඒකත් ලොකු ඉඩක් තිබ්බ නිසා. ඒ වගේම අපිට කොම ෆැසිලිටිස් ටික තිබ්බා. මේ ප්ලේස් එකේ වොෂ්රූම්ස් තිබ්බා, කිචන් එකක් තිබ්බා. නිසා අපිට හැත්තම හැමදේම කරගන්න හරි ලේසි වුණා. කලින් අපි දුන්න අර දානෙත් අපිට arrange කරලා දුන්නේ House of Ceylon in Oakley. ඉතින් අපි එතනින්ම order කරා අපේ අවුරුදු දවසේ ලන්ච් එකත්. ඔන්න ඉතින් මේක තමයි අපේ අවුරුදු උත්සවයේ ලාස්ට් ගේම් එක. බලාගෙන ඉන්න කවුද ගේම් එකෙන් ඉස්සලම අයින් වෙන්නේ, වගේම කවුද අන්තිමට ගේම් එක වින් කරන්න කියලා. තව දෙයක් කියන්න ඕනේ, මම මේ වීඩියෝ එක එඩිට් කරන්න පටන් ගන්නේ ඒප්‍රිල් වල. ඊට පස්සේ මට ඇත්තටම මම බිසි වුණා. I was like super busy with my assessments and stuff. මට මොකුත් කරන්න බැරි වුණා. ඉතින් දැන් I'm trying my best to post it by the end of May. අන්තිම දවසේ හරි මම දාන්නම් කියලා තමයි මේ try කරන්නේ. But let's see.
ඉතින් මේ ගේම් එක වින් කරේ ඇත්තටම අපේ සිඩ්නි ගර්ලුයි ප්‍රාර්ථනයි. ඉතින් ඇත්තටම මට මේ වීඩියෝස් බලද්දිත් පේනවා ඒ දෙන්න මාර ෆන් එකක් ගන්න ඇත්තටම. මේකලා ඒ දෙන්න ගේම් එකක් කරනවා නෙමෙයි වෙනම ෆන් එකක් ගන්නවා මෙතන. තමයි ඉතින් ගේම්ස් ටික ගියේ අවුරුදු උත්සවේ. ඊළඟට අපි හැමෝටම පොඩි ගිෆ්ට් එකක් දුන්නා වින් කරපු හැමෝටම. ඒකට මම තෑන්ක් කරන්න ඕනේ අපේ ප්‍රාර්ථනා තමයි සම්පූර්ණයෙන්ම අපේ ගිෆ්ට්ස් වල ස්පොන්සර් කරේ. ඉතින් ලොකු ගිෆ්ට්ස් නෙමෙයි පොඩි ගිෆ්ට්ස් තමයි අපි හැමෝටම දුන්නේ. හැමෝටම මතක හිටින්න ඕනේ දවසක් නිසා. ඉතින් අපේ සිඩ්නි ගර්ලුයි ප්‍රාර්ථනායි තමයි අනිවාර්යයෙන්ම ගිෆ්ට්ස් තියෙන්න ඕනේ කියලා ඒ දෙන්න ඒක බාර අරගෙන ඒ දෙන්න ඒ වැඩේ කරා. So thank you ඒ support එකට ඒ ආදරයට. තව ගේම් එකක් තිබ්බ අපේ හැන්ද මතක දෙහි ගෙඩිය ගෙනියන ගේම් එක. ඉතින් ඒ ගේම් එකේ වීඩියෝ එකක් නැහැ. ඒක තමයි සචි වින් කරපු ගේම් එක. කොහොමද ඒ තරගෙට මුහුණ දුන්නේ? අලියට හැදෙන්නේ තරන්නේද අපේ ජයග්‍රාහිකාව ඉර්ෂිනී. තිරෝන් සහ සචින්ත. අනේ. අන්තිමට තිබ්බ බැලූන් ඩාන්ස් එකේ අන්ස්ටෙප්ස් වලට අනුව ප්‍රාර්ථනා සහ ඉර්ෂිනී. ගස්ලබු ගෙඩිය 60 ගණන් කිරීමට ගස්ලබු ගෙඩිය 60,000ක් තිබ්බා. සංගීත ජයග්‍රාහිකාව සෙමිනී. No matter what they did, and I'm pretty sure they got the help. We all could get together in next year as well. Same spirit and friendship. The Adilla, after we were so happy to see that you all came and like show up. That itself was such a motivation. Thank you. සිත සනහන කුණලවා හිරු මඟුලට සිත සනහනේ තුනල අවුරුදු උත්සවේ ඉවර වෙලා හවස අපි arrange කරලා තිබ්බා පෝල් රොටි එක කාට සම්බල් and plenty. ඉතින් මේක enjoy කරන ගමන් අපි කාඩ් ඇද්දා සින්දු ඇහුවා. ඒක බෙස්ම ඒ දවසේ. yes ඉතින් ඒ විදිහට තමයි ඒ දවස ගෙවිලා ගියේ. ඊළඟට ඒ කියන්නේ අප්‍රේල් 11 තිබ්බේ අපේ ඩාන්සින් ක්ලාස් එකේ බොලි විත් සච් අවුරුදු දාන. ඉතින් ඒකෙත් ෆන් ඉවෙන්ට්ස් ගොඩක් තිබ්බා. මම ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් නැහැ.
මෙන්න මේ ඉවෙන්ට් එක මේක මම ඇත්තටම කලින් එක්ස්පීරියන්ස් කරලා නැහැ. මේකේ තිබ්බේ හොඳම ඇන්දීම තමයි තරංගේ නම. ඉතින් ඒකෙදි ටීම්ස් වලට බෙදෙනවා. ඉතින් ඒ ටීම්ස් වල කට්ටියට හැම ටීම් එකකටම හම්බ වෙනවා අයිටම්ස් කීපයක්. ඉතින් හැම එකක්ම යූස් කරලා එයාලගේ එක ටීම් මෙම්බර් කෙනෙක්ව ලස්සන මොඩල් කෙනෙක් විදිහට අන්දන්න ඕනේ. ඉතින් දීලා තියෙන ඔක්කොම බඩු යූස් කරලා ක්‍රියේටිව්ම ඇඳුම හදන ටීම් එක තමයි මේකේ වින් කරන්නේ. ඊළඟට අපි යන්නේ අප්‍රේල් 12 වෙනිදාට. ඉතින් ඒදා තමයි මම හිතන්නේ මෙල්බර්න් වල දැනට තියෙන ලොකුම අවුරුදු උත්සවය තමයි ඩැන්ඩිනොන් වල තියෙන අවුරුදු උත්සවය. ඉතින් ඒකටත් අපි ගියා පොඩ්ඩක් ගිහිල්ලා බලලා එන්න. අප්‍රේල් 12 වෙනිදා අද තමයි සමහර මෙල්බර්න් වල තියෙන ලොකුම අවුරුදු උත්සවය තියෙන්නේ. ඉතින් මෙල්බර්න් වල තියෙන ලොකුම අවුරුදු උත්සවය නේ මේක. අපි දැන් ඩැන්ඩිනොන් වල තියෙන අවුරුදු උත්සවයට ලංකාවේ සෑහෙන පිරිසක් එනවා. ඉතින් ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට්ස් වලින් ෆුඩ් ස්ටෝල්ස් දාලා තියෙනවා. එක එක කම්පනීස් වලින් ස්ටෝල්ස් දාලා තියෙනවා. ඉතින් ලස්සන පර්ෆෝමන්සස් තියෙනවා. ඒ අතරේ අවුරුදු ගේම්ස් යනවා. අනිත් එක මේ ඩැන්ඩිනොන් අවට තමයි වැඩිපුර ලංකාවේ ක්‍රවුඩ් එකකුත් ජීවත් වෙන්නේ. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ මේ ගොඩක් ඩාන්සිං ටීම්ස් වල ඉන්නේ මෙහෙ තියෙන ලංකන් ඩාන්සිං ඇසෝසියේෂන්ස් වල ඉගෙන ගන්න මෙහෙ කියන්නේ ඔසී බෝන් ළමයි ගොඩක් අය ඉන්නවා. ඉතින් ලංකාවෙන් පිට රටක යාලා ඉපදිලා හැදුනොත් ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ඩාන්සිං වලට යාලගේ ජීවිතේ මේ විදිහට වැලියු එකක් දෙන එක ඇත්තටම අප්‍රීෂিয়েට් කරන්න ඕන. අද කාලේ ලංකාවේ අපි දකින ට්‍රැඩිෂනල් ඉවෙන්ට්ස් වලත් ශ්‍රී ලංකන් ට්‍රැඩිෂන් කියන එක තියනවාද කියලා මට හිතිලා තියෙනවා පර්සනලි. කොහොම හරි ඉතින් මේ ළමයි මේ විදිහට ලංකාවේ දේවල් අගය කරන එක ඒවට ටයිම් ස්පෙන්ඩ් කරන එක ඇත්තටම we should appreciate them plus their parents as well. Hats off to their parents. කම්බාදින ලෑස්ති වෙන ගමන් ඉන්නවා ඉන්දියාගේ ටීම් එක. සචින්ත නදුන් කම්පාදින වෙලේ එයාර්පෝට් ඉස්සලා වැටෙන නිසා තමයි යාගේ ටීම් එක පෙරදුනේ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මෙයාත් ඇවිල්ලා මෙල්බර්න් අවුරුදු උත්සවයේ මොකද වෙන්නේ කියලා බලන්න. තියා හරිම ෆ්‍රෙන්ඩ්ලි. මම සත්තු හැමෝටම වගේ ආදරෙයි. But then dogs have a very very special space in my heart. ඔන්න ඔහොම තමයි ඉතින් එදා දවස ගියුනේ. ඉතින් ඊළඟට අපි ගියේ ක්‍රැගිබර්න් වල තිබ්බ අවුරුදු උත්සවයට. ඒක තිබ්බේ ඒප්‍රිල් අග වගේ. ඉතින් මම ඔයාලා මෙන්න මේ වීඩියෝ එක දැක්කම මම මේක ෂූට් කරන් තමයි ක්‍රැගිබර්න් ගියේ එදා. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මෙහෙම දෙයක් කරපු and I'm really thankful for it. Sri Lanka is about to host the biggest concert in Melbourne. So it's happening in Sydney Myer Music Bowl. So what do you think of this venue? It's one of the best venues there is for this type of thing. I think it's a really, really good venue. ඔන්න ඔය විදිහට තමයි අප්‍රේල් මාසේ ගෙවිලා ගියේ. අවුරුදු උත්සව 3-4කටම ජොයින් වුණා. කට්ටිය හම්බුණා. I truly missed Sri Lankan අවුරුදු vibe. But then I tried my very best not to miss the අවුරුදු vibe here in Melbourne. And also I hope you had a glimpse of Melbourne අවුරුදු. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Stay tuned.